හායි යාළුවනේ හැමෝම ආදරෙන් පිළිගන්නවා කේ ෆැන්ටසි අපේ YouTube channel එකට. අද මං ඔයාලට අරන් ආවේ Our Blooming Youth Korean drama එකේ දෙවෙනි එපිසෝඩ් එකේ review එක. කතාව බලන්න යන්න කලින් ඔයාලා තාමත් කේ ෆැන්ටසි අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඉක්මනින් ගිහින් පහලින් තියෙන subscribe button එක click කරලා channel එකත් එක්ක එකතු වෙලාම කතාව බලන්න එන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් දැන් අපි යමු අද කතාවට. ඩ්‍රාමයික ආරම්භයේදීම අපිට පෙන්වන්නේ ඔටුන්න හිමි කුමරු දකින වාර ශාපය. මේ වෙලාවේ කුමාරයාට ඇහෙනවා ඔහුගේ පිටිපස්සේ ශබ්දයක්. ඉතින් කුමාරයා තමන්ගේ දුන්න අරගෙන ඒ පැත්තට හැරෙනවා. මේ වෙලාවේ කුමරු දකිනවා තමන්ගේ පැත්තට දුන්න අල්ලන්න ඉන්න සොන්ගොන්ව. ඉතින් කුමරු පුදුමෙන් සොන්ගොන් දිහා බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ සොන්ගොන් නීතලයක් විදිනවා. එතකොටම මේ පැත්තට පියාඹගෙන ආව උකුස්සෙකුට මේ හීය වදිනවා. සොන්ගොන් විදලා තියෙන්නේ උකුස්සටයි. ඊට පස්සේ සොන්ගොන් කුමාරයා ගාවට ඇවිදින්න අහනවා ඔබතුමා හොඳින් නේද කියලා. මේ වෙලාවේ කුමාරයාට කවුරු හරි ඊතලයක් විදිනවා. නමුත් ඒක කුමාරයාට වදින්න නොදී සොන්ගොන් ඉක්මනින්ම කුමාරයා වෙතනින් ඉවත් කරනවා. කවුද මේ වගේ දෙයක් කරේ කියලා කුමාරයා වටපිට බලනකොට දකිනවා හැංගිලා බලාගෙන ඉන්න ජේයිව. ජේයිට තේරෙනවා දැන් මේකට තමන්ව තමයි අහුවෙන්න යන්නේ කියලා. ඉතින් ජේයි ඉක්මනින්ම මෙතනින් දුවනවා. කුමරු ඇතුළු පිරිසත් ඇයව ලෝබඳිනවා. මේ විදිහට දුවලා ජේයි බිම වැටිලා තිබුණ දුන්නක හැප්පිලා වැටෙනවා. මෙතනට එන කුමාරයා ඇයගේ බෙල්ලට කඩුව තියනවා. ජේයි කුමාරයාට කියනවා මම නෙමෙයි ඒක කළේ කියලා. නමුත් කුමරු ඇයව විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ජේයි කුමරුට කියනවා මං ආවේ ඔබතුමාගේ රහස් ලිපිය නිසා කියලා. නමුත් කුමරු හිතන්නේ ඇය බේරෙන්න බොරු කියන බවයි. ඉතින් ජේයි කියනවා ඔබතුමා මගේ පියාට රහස් ලිපියක් එව්වා කියලා. එතකොට කුමරු අහනවා කවුද ඔයාගේ පියා කියලා. එතකොට ජේයි කියනවා ඔබතුමාගේ ගුරුවරයා මින් සාමිවරයා තමයි මගේ පියා කියලා. ජේයි දැන් ඇඳන් ඉන්නේ පුරුෂයෙක් වගේනේ. ඉතින් කුමරු හිතන්නේ මේ ඉන්නේ පිරිමි ළමෙක් කියලායි. ඉතින් කුමරු කියනවා මින් සාමිවරයාගේ පුතා යුන්ජේ ඔහුගේ පියා සමගම එදා මිය ගිය බව. එතකොටයි කුමරුට තේරෙන්නේ මේ ඉන්නේ මින් ජේයි බව. ඉතින් කුමරු අහනවා එහෙනම් ඔයාද මින් ජේයි කියලා. ඔබ ඔබේ පවුල මරා දැම්ම විතරක් නෙමෙයි රාජ්‍ය ඔටුන්න හිමි කුමරුවත් මරා දමන්න උත්සාහ කළාද කියලා කුමරු ඇයගෙන් කේන්තියෙන් අහනවා. එතකොට ජේයි කියනවා මම මගේ පවුල මරා දැම්මේ නැහැ කියලා. මේ වෙලාවේ මේ පැත්තට සොන්ගොන් එනවා. කුමරු ඇයට කියනවා දැන් ඔය එන්නේ ඔබ ඔබේ පෙම්වතා සමග එකතු වෙලා වංචා කරපු ඔබ විවාහ ගිවිසගත්ත සොන්ගොන් කියලා. ඉතින් ජේයි ඉක්මනින්ම එයාගේ ඔළුව පාත් කරගන්නවා. මෙතනට සොන්ගොන් ඇවිදින් ජේයිට කෑ ගහනවා කුමාරයාට ප්‍රහාරයක් එල්ල කිරීම ගැන. එතකොට ජේයි කියනවා මම දඩයම් උත්සවයට සහභාගී වෙනකොටත් දුන්නක් කරන්න ආවේ නැහැ කියලා. ඉතින් කුමාරයා සොන්ගොන්ට කියනවා මේ දුන්න කාගේද කියලා හොයලා බලන්න කියලා. ඊට පස්සේ සොන්ගොන් මෙතනින් ගියාම කුමාරයාගේ ආරක්ෂක ජේයිගෙන් අහනවා ඔයාගේ නම මොකක්ද කියලා. එතකොට ජේයි කියනවා මේ නිල ඇඳුම ඉල්ලගත්ත සෙබළගේ නම. ජං ජීසූ තමයි මගේ නම කියලා අය ආරක්ෂකට කියනවා. ඔටුන්න හිමි කුමරුට මුළු සෙබළුන්ගේම නම් සහ ඔවුන්ගේ සියලුම විස්තර කටපාඩම්. ඉතින් කුමාරයා තමන්ගේ මතකයේ බලනවා ජං ජීසූ කියන සෙබළ ගැන. කුමරුට මතක් වෙනවා ඔහුගේ ශරීරයේ උස ඉඳලා සියලුම විස්තර. ඉතින් ඒ විස්තරවලට ගැලපෙන ශරීරයක් නෙමෙයිනේ ජේයිට තියෙන්නේ. ඉතින් ආරක්ෂක ඒ ගැන කියලා ජේයිට කෑ ගැහුවාම ජේයි ආරක්ෂකට කියනවා මට රැකියාව ගන්න ඕන නිසා මගේ ශරීරය ගැන මම බොරු කිව්වා කියලා. ඊට පස්සේ කුමාරයා ආරක්ෂකට කියනවා මෙයාව මගේ තැනට අරගෙන එන්න කියලා. ඉතින් ආරක්ෂක ජේයිගේ ඇඳුමින් අල්ලගෙන එයාව ඇදගෙන යනවා. ඊට පස්සේ ඔන්න කුමාරයා දඩයම් කරපු සියලුම සත්තුන් මෙතන ප්‍රදර්ශනය කරනවා. මේවා දැකලා වොන්බෝ අමාත්‍යවරයා ඇතුළු පිරිස කලබල වෙලා ඉන්නේ. මොකද එයාට තේරෙනවා කුමාරයාගේ අත හොඳටම හොඳයි කියලා. කුමරු හිතාමතාමයි ඔහුගේ අත හොඳ නැති බවට වුණ කටකතා පැතිරෙන්න ඉඩ දෙන්නේ කියලා. ඊට පස්සේ මේ දඩයම් උත්සවය ආරම්භ කරන්න කුමාරයාට සිද්ධ වෙනවා මේ සතුන් පූජාවක් බවට පත් කරන යාඥාවක් ලියන්න. ඉතින් දැන් කුමාරයාට හැමෝම ඉදිරියේ ලියන්න සිද්ධ වෙනවා. මේ වෙලාවේ කුමරු මේ අමාත්‍යවරුන්ගෙන් අහනවා මේකද ඔයාලට දැන් මට දෙන්න ඉතිරි වෙලා තියෙන අන්තිම පරීක්ෂණය කියලා. කුමරු මේ හැමෝටම තර්ජනාත්මකව කියනවා අද තමයි මං ඔයාලට මාවම පරීක්ෂාවට ලක් කරන්න ඉඩ දෙන අන්තිම දවස කියලා. ඊට පස්සේ කුමරු මේ අය සූදානම් කරපු වතුර වර්ගයකින් අත් සෝදනවා. ඊට පස්සේ ආඥාව ලියන්න පටන් ගන්නවා. නමුත් මේක ලියනකොට කුමාරයාගේ අතින් ලේ ගලන්න ගන්නවා.
මේක දැකලා කුමරු හොඳටම කලබල වෙනවා. අත සෝදලා බැලුවත් අතේ තුවාලයක් වෙලත් නැහැ. ඉතින් වොන්බෝ අමාත්‍යවරයා කියනවා මේක නම් අවතාරයක වැඩක් කියලා. ඉතින් මේ විදිහට තුවාලයක්වත් නැතුව අතින් ලේ ගලපු නිසා දැන් කුමාරයා හොඳටම බය වෙලා ඉන්නේ. කුමරුට තේරෙනවා තමන් වටේ ඉන්න මේ පිරිසෙන් කාට හරි තමයි තමන්ව පිස්සෙක් කරන්න උවමනා වෙලා තියෙන්නේ කියලා. ඉතින් කුමරු සොංගොන්ට නියෝග කරනවා මෙතන ඉන්න හැම සෙබළෙක්ගෙම ඇඳුම් පරීක්ෂා කරන්න කියලා. මේ වෙලාවේ පැත්තක හිටිය ජේයිවත් ආරක්ෂක නිලධාරියෙක් ඇවිදින් සෙබළු ගොඩට ඇදගෙන යනවා. දැන් ජේයි හොඳටම බය වෙලා ඉන්නේ. මොකද එයා ගෑනු ළමයෙක්නේ. එයාගේ ඇඳුම් චෙක් කරොත් ඉතින් එයා අහුවෙනවා. මේ වෙලාවේ තමන් ඉන්න පැත්තට සොංගොන් එනවා ජේයි දකිනවා. ජේයිට මතක් වෙනවා තමන් විවාහ වෙන්න යන්නේ සොංගොන් බව දැනගත්තාම ඔහුගේ පින්තූරයක් දකින්න ඇය මඟ බලාගෙන හිටපු විදිහ. ඒ විදිහට සොංගොන්ගේ පින්තූරයක් දැකලා ජේයි ගොඩක් සතුටු වෙනවා. නමුත් දැන් ඇය සොංගොන් මේ විදිහට අයව අල්ලගන්නවට කැමති නැහැ. ඉතින් එයා ඇස් දෙක පියාගෙන හිතනවා කවුරු හරි කමක් නැහැ ඇවිත් මාව මෙතනින් අරගෙන යන්න කියලා. එතකොටම මෙතනට එන කුමරු ජේයිව මේ සෙබළු ගොඩෙන් ඇදලා අරගන්නවා. ඊට පස්සේ අයව තමන්ගේ ස්ථානයට එක් කරගෙන යනවා. මේ සිදුවීම ජේයි පැත්තට එන ගමන් හිටිය සොංගොන් බලාගෙන ඉන්නේ. ඊට පස්සේ කුමාරයා ජේයිව ඇදගෙන යනවා තමන්ගේ නවාතැනට. ඊට පස්සේ කුමාරයා මේ වෙලාවේ ඔන්න වතුර එකක් බොන්න හදනවා. නමුත් ඒ වතුර එක බොන්න හදලා ඒක නොබී ඉන්න කුමරු ජේයිට කියනවා දැන් මෙතන වුණ සිදුවීම ගැන හිතනකොට මේ වතුර වල පවා වස තියෙන්න පුළුවන් කියලා. ඒ නිසා ඒ වතුර එක මුලින්ම බීලා බලන්න කියලා කුමාරයා ජේයිට දෙනවා. ඉතින් ජේයි ඒ වතුර එක අරගෙන බොනවා. මේ වෙලාවේ කුමාරයා ජේයිට කියනවා ඔයාට ඔයාගේ මුළු පවුලම මරලා දැම්ම එක මදිද? ඔටුන්න හිමි කුමරුවත් මරන්න හැදුවේ කියලා. කුමරු දැන් සැක කරන්නේ තමන්ට හිතලයකින් විදපු එක වගේම අතින් ලේ ගලපු සිදුවීම ජේයිගේ වැඩක් කියලයි. ඉතින් කුමාරයා ආරක්ෂකට නියෝග කරනවා ඇයව අත්අඩංගුවට ගන්න කියලා. ජේයි කොයිතරම් කිව්වත් ඇය ඒ එක වරදක්වත් කළේ නෑ කියලා කුමාරයා ඇයගේ වචන ගණන් ගන්නේ නැහැ. මේ අතරේ කාරාම්මේ දුකෙන් ඉන්නේ ජේයි ගැන තාම තොරතුරක් නැති නිසායි. මේ වෙලාවේ මෙතනින් මිනිස්සු කලබලෙන් දුවන්න ගන්නවා. ඒ අයගෙන් මේ දෙන්නට දැනගන්න ලැබෙනවා ඔටුන්න හිමි කුමරු දඩයම් උත්සවය ඉවර වෙලා ආපහු එන ගමන් ඉන්න බව. ඉතින් මේ පෙරහැරේ ජේයිත් ඇති කියලා හිතන ගාරාම් ඒ පැත්තට දුවනවා. මේ අතරේ ඔටුන්න හිමි කුමරු පෙරහැරෙන් එනවා. කුමරු එනකොට දකිනවා පුංචි ගෑනු ළමෙක් මල් පොකුරකුත් අතේ තියාගෙන ඉන්නවා. ඉතින් කුමාරයා එතනින් නැවතිලා ඇයගෙන් අහනවා ඔය මල් ගෙන ආවේ මටද කියලා. ඉතින් ඔව් කියන මේ පුංචි දැරිය මේ මල් පොකුර කුමාරයාට දෙනවා. කුමරු ඒක තමන්ගේ දකුණු අතින් තමයි ගන්නෙ. ඉතින් ඒ විදිහට කුමරු තමන්ගේ දකුණු අත භාවිතා කරනවා දකින ජනතාවට තේරෙනවා කටකතාව බොරුවක් කියලා. මේ දිහා පිටිපස්සට වෙලා බලාගෙන ඉන්න වොන්බෝ අමාත්‍යවරයා හිතනවා කුමාරයා හොඳට මිනිස්සුන්ගේ හදවත දිනා ගන්න දන්නවා කියලා. මේ වෙලාවේ ගාරාම් මෙතනට දුවගෙන ඇවිදින් මේ පෙරහැරේ ජේයිව හොයනවා. නමුත් ජේයිව කුමාරයාගේ ආරක්ෂක වෙන මාර්ගයකිනුයි අරගෙන යන්නේ. ඒ විදිහට මාලිකාවට ගෙන ජේයිව කුමාරයා නියෝග කරනවා සිර කරලා තියන්න කියලා. ඉතින් ආරක්ෂක ඇයව ගබඩාවක සිර කරනවා. මේ අතරේ ඔටුන්න හිමි කුමරු රජුව සහ රැචිනව හමු වෙනවා. මේ වෙලාවේ රජතුමා කුමාරයාට කියනවා ඔයා කවදාවත්ම අමතක කරන්න එපා ඔයාගේ සහෝදරයා මැරුණ විදිහ කියලා. ඉතින් කුමරු කියනවා මට ඔබතුමා කියන දේ තේරෙනවා. මං ඒක හොඳින් මතක තියාගන්නම් කියලා. මේ අතරේ වොන්බෝ අමාත්‍යවරයා එයාගේ සහෝදරයා එක්ක මේ සතුටෙන් ඉන්නේ දඩයම් උත්සවයේදී කුමාරයාගේ අතින් ලේ කලපු සිදුවීම නිසායි. ඒක මේ වොන්බෝ අමාත්‍යවරයාගේ වැඩක්. මේ අතරේ කුමාරයාට මතක් වෙනවා ජේයි කිව්ව කතාව. ඇයට කුමරු එව්ව රහස් ලිපියක් ගැන. කුමරු එහෙම ලිපියක් ජේයිගේ පියාට යවන්න ලිව්වත් කුමාරයා ඒක පුච්චලා දානවා. ඉතින් ජේයිට කොහොමද මම යවපු නැති ලිපියක් ලැබුණේ කියලා කුමාරයා හිතනවා. මේ අතරේ ජේයි එයාගාව හංගගෙන තියාගෙන හිටපු කිනිස්ස එළියට අරගන්නවා. ඊට පස්සේ එයා ඒකෙන් එයාගේ ලනු කප කපා ඉන්නකොට මෙතනට කුමාරයා එන සද්දය ඇහිලා එයා ඒක හංග ගන්නවා. මේ වෙලාවේ මෙතනට එන කුමාරයා ආරක්ෂකට කියනවා ජේයිව ලියන්න කියලා. ඉතින් ආරක්ෂක ගිහින් ඇයව ලියන්න බලනකොට ඇය දැනටමත් ලනු කපා දාලා ඉන්නවා දකිනවා. ඉතින් ජේයිව පැත්තකට තල්ලු කරාම ආරක්ෂක දකිනවා ඇයගේ කිනිස්ස. ඉතින් ඔහු ජේයිගේ නළලට තට්ටු දාමින් අහනවා පැනලා යන්න නේද හැදුවේ කියලා. එතකොට ජේයි කියනවා මගේ අත් ලණුවට තුවාල වෙලා තිබුණ නිසායි මං ඒව ලියාගත්තේ. මට පැනලා යන්න ඕනේ වුණා නම් ඒක මම දඩයම් භූමියේදීම කරනවා කියලා.
ඉතින් ආරක්ෂක ඇයට නැවතත් අට්ටු දමමින් කියනවා ඔයා කොහොමද එහෙම පලා යන්නේ? මං ඔයාව අල්ල ගන්නවනි කියමින්. මේකට තරහ යන ජේයි ආරක්ෂකගේ ඇඟිල්ල හපනවා. ඊට පස්සේ ඔහුට කකුලෙන් ගහනවා. මේ පාරට නම් ආරක්ෂක විසි වෙලා යනවා. කුමාරයා මේ දිහා පුදුමෙන් බලාගෙන ඉන්නේ. ජේයි කුමරුට කියනවා මම ඒ කිනිස තියාගත්තේ කාටවත් කරදරයක් කරන්න නෙමෙයි මගේ ආරක්ෂාවට විතරයි කියලා. ඊට පස්සේ කුමාරයා ආරක්ෂකට කියනවා එළියට යන්න කියලා. කුමරු ජේයිට කියනවා ඔයා වගේ කෙල්ලෙක් ගැන මට හරිම පුදුමයි. ඔයා පසුපසාව සෙබළුන් සමග පවා ඔබ ආපසු සටන් කරා. ඊට පස්සේ සියලුම සෙබළුන් මගහරිමින් අගනුවරටත් ආවා. ඔයා විශාල අපරාධයකින් පලා යන අපරාධකාරයෙක් වගේ පේන්නේ කියලා. එතකොට ජේයි කියනවා මට මේ විදිහට මැරෙන්න බැහැ. මගේ පවුලේ අයගේ ආත්මවලට සැනසීමක් ලැබෙන්න නම් මං ඔවුන්ව මරා දමපු අපරාධකාරයව හොයාගන්න ඕනේ කියලා. එතකොට කුමරු ජේයිගෙන් අහනවා ඉතින් ඇයි ඔයා සොංගුන් ළඟට නොගිහින් මං ගාවට ආවේ කියලා. එතකොට ජේයි කියනවා මගේ පැවැත්ම පවා දන්න ඔහුට නින්දාවක්. ඉතින් මං කොහොමද ඔහුව නැවතත් මේවට ඇදලා ගන්නේ කියලා. ජේයි කුමාරයාට කියනවා කුමරුනි මගේ පවුලේ අයගේ මරණයට ඔබතුමා එව රහස් ලිපියේ සම්බන්ධයක් ඇති කියලා. මේ කතාවට තරහ යන කුමාරයා ජේයිගේ මූණෙන් අල්ලගෙන කියනවා මං ඔයාට එකපාරකුත් කිව්වා මං කවදාවත් ඔයා ඔය කියන විදිහ ලිපියක් එව්වේ නෑ කියලා. එහෙම කියන කුමරු ජේයිට කියනවා සොංගොන් වෙත ආපසු යන්න කියලා. එහෙම කියලා කුමාරයා මෙතනින් යන්න හදනකොටම ජේයි ලිපිය ගැන කියන්න ගන්නවා. ඒක අවතාර ලිපියක්. ඔබතුමා එව ලිපිය කියලා තිබුණ විදිහට ඔබට ලිපිය මුලින්ම ලැබුණ වසර 3කට පෙර කියලා. මේ කතාවට තරහ යන කුමාරයා ජේයිට කෑ ගහනවා ඔයා කොහොමද කටකතාවක් ගැන කියමින් මට තර්ජනය කරන්න කියලා. එතකොට ජේයි කියනවා අවතාර ලිපිය අන්තර්ගතය. මම අවතාරයක් වෙන අතර මේ ලිපිය ලීහාන් කුමරුටයි. ඒ නිසා ඔබ අනිවාර්යෙන්ම මේකේ සෑම වචනයක්ම මතක තබා ගත යුතුයි. ඔයා සිංහාසනයට පත් වෙන්නේ ඔයාගේම අයියව මරලයි. නමුත් ඔබ කිසිදාක රජ වෙන්නේ නැහැ. මේ විදිහට ජේයි මේ ලිපිය මතකෙන් කියාගෙන යනකොට මේකට තරහ යන කුමාරයා මම මගේ අයියව මැරුවේ නැහැ කියමින් ජේයිව අල්ලගන්නවා. මේ වෙලාවේ ජේයි කුමාරයාට කියනවා ඔබතුමා ඒ ලිපිය කියලා තිබුණේ ඔබට ඒ ලිපිය මුලින්ම ලැබුණේ ඔබේ සහෝදරයාගේ මරණයෙන් පස්සේ ඔබතුමා උටුන්න හිමි කුමරු බවට පත් වෙලා නැගෙනහිර මාලිකාවට ඇවිත් ගෙවුණු පළමු රාත්‍රියේ කියලා. මේ වෙලාවේ කුමරු හඬමින් ජේයිට කියනවා මම මගේ සහෝදරයව මැරුවේ නැහැ. මන් නෙමෙයි ඔහුට පීච් දුන්නේ කියලා. මම මොකටද මගේම සහෝදරයාට එහෙම කරන්නේ? මගේ අයියා තමයි මගේ හොඳම මිතුරා. ඔහු මට මගේ ගුරුවරයෙක් වගේ. මගේ ජීවිතේ කවදාවත් එක තත්පරයකටවත් මට ඔහුගේ තැන ගන්න ඕන උනේ නෑ කියලා. එතකොට ජේයි කියනවා ඒ නිසාද ඔයා ඔයාට ලැබුණ පළමු ලිපිය පිච්චුවේ. නමුත් අවුරුදු 2කට පස්සේ අවතාරය ඔයාට තවත් ලිපියක් එව්වා. නමුත් ඒකේ තවත් වචන රතු පාටින් ඔහු එකතු කරලා තිබුණා. ඔබට ආයුධ තිබුණත් ඔබට ඒවා භාවිතා කරන්න නොහැකි වෙයි. ඔබට කකුල් තිබුණත් ඔබට ඇවිදීමට නොහැකි වෙයි. මේ කතාව ඇහුවා විතරයි කුමාරයාගේ අත ආයෙම වෙවුලන්න පටන් ගන්නවා. ජේයි කුමාරයාට කියනවා ඒ ශාපය ඇත්තක් බවට පත් වෙනවා වගේ ඔබට ඊතලයක් වැදුණා කියලා. මේ වෙලාවේ කුමාරයාට මතක් වෙනවා කුමරුවේ ලිපිය Tamanගේ ගුරුවරයාට යවන අදහසින් ලිව්ව විදිහ. ජේයි කිව්ව විස්තරයට අමතරව කුමරු ඒකේ අවසානයට ලියනවා ඒ නිසා ගුරුතුමනි මට එදා ඉඳන් කවදාවත් කාවවත්ම විශ්වාස කරන්න බැරි වුණා. මම එදා ඉඳන් හදවතින්ම කතා නොකරන පුද්ගලයෙක් බවට පත් වෙලා වගේ දැනෙනවා කියලා. එදා ඉඳන් මගේ ජීවිතය අඳුරු රාත්‍රියක් වගේ වෙලා. මං ඒ අඳුරු රාත්‍රියේ තනියම ගමන් කරන බව දැනෙනවා. මම සෑම දිනකම විකෘති පුද්ගලයෙක් බවට පත් වෙමින් ඉන්න බව මට දැනෙනවා කියලා. මේ විදිහට කුමාරයා මේ ලිපිය Tamanගේ ගුරුවරයා වුණ ජේයිගේ පියාට යවන්න හිතාගෙන ලිව්වත් ඒ විදිහට ලියපු සේරම ලිපි කුමාරයා මේ විදිහට ගුලි කරලා පැත්තකට දානවා. ඊට පස්සේ සේරම පුච්චලා දානවා. ඉතින් ජේයි කුමාරයාට කියනවා ඉතින් මේ විදිහටයි ඔයා ඔයාගේ ගැටලුව විසඳගන්න මගේ පියාගෙන් උදව් ඉල්ලුවේ කියලා. එතකොට කුමාරයා ආයෙම කියනවා මං ඒ වගේ ලිපියක් එව්වේ නෑ කියලා. එතකොට ජේයි කියනවා ඔබතුමා එව්වේ නැත්නම් මං කොහොමද ඒ ලිපිය ගැන දන්නේ කියලා. ජේයි කුමාරයාගෙන් අහනවා ඇත්තටම ඔබතුමා එහෙම ලිපියක් ලිව්වේ නැද්ද? ඔබතුමාට ඇත්තටම මං කිව්වා වගේ අවතාර ලිපියක් ලැබුණේ නැද්ද කියලා. එතකොට කුමරු කියනවා මං එහෙම ලිපියක් එව්වා වුණත් ඔබේ පියා කවදාවත් ඒක ඔබට පෙන්වන්නේ නැහැ කියලා. එතකොට ජේයි කියනවා ඔබේ ලිපියෙන් කියලා තිබුණේ ඔබට මගේ සහෝදරයා යොන්ජේගෙන් මේ ගැටලුව විසඳ ගන්න උදව් අවශ්‍ය බවයි.
මොකද ඔහු ගේසොන් වල මේ වගේ අපහසු ගැටලු විසඳන්න බොහොම ප්‍රසිද්ධයි කියලා. ඒ ගැන හන්නයන් වල මිනිසුන් පවා දන්නවා. නමුත් ඇත්තටම ඔබට අවශ්‍ය වුණ පුද්ගලයා මගේ සහෝදරයා යුන්ජේව නෙමෙයි, ඒ මාවයි කියලා. ජෙයිට මතක් වෙනවා එයාගේ තාත්තට මේ ලිපිය ලැබුණහම ඔහු ඒක ජෙයිට දීලා කියපු දේ. ඔහු කියනවා කුමාරයාට අවශ්‍ය යුන්ජේව මාලිකාවට ගෙන්න ගන්නයි. නමුත් ඇත්තටම කුමරුට අවශ්‍ය යුන්ජේව නෙමෙයි ඔබවයි. මොකද යුන්ජේගේ නමින් මේ සියලුම ගැටලු විසඳුවේ ඔබයි. නමුත් ඔබේ විවාහය ළඟ නිසා මට මේ වෙලාවේ ඔබට මාලිකාවට යන්න දෙන්න බෑ කියලා. මේ කතාව කුමාරයා පිළිගන්නේ නැහැ. කුමරු පිළිගන්නේ නැහැ යොන්ජේගේ නමින් මේ වගේ සංකීර්ණ ගැටලු විසඳුවේ ජෙයි බව. කුමරු කියනවා ඔයා ඔය කියන කතාව පිළිගන්නවට වඩා ලේසි මට දඩයම් උත්සවයේදී පවා වුණ දේ අවතාරයකගේ වැඩක් කියලා හිතන එක කියලා. ඉතින් ජෙයි කුමරුට කියනවා අවතාර කියලා දෙයක් නෑ කුමරුනි. නමුත් අවතාරවලට වඩා භයානක මිනිස්සුන්ගේ උපක්‍රම තියෙනවා කියලා. ඔබතුමාගේ හදවත ඒක විශ්වාස කරන්න කැමති නම් ඔබට පුළුවන් වේවි මාව විශ්වාස කරන්න. එවිට ඔබට දකින්න පුළුවන් වේවි අවතාරයක් පිටිපස්සේ හැංගිලා තියෙන කුරිරු මිනිසෙක්ගේ දරුණු උපායන් ගැන කියලා. මේ වෙලාවේ ජෙයි කුමාරයාට කියනවා දඩයම් උත්සවයේදී වුණ සිදුවීමත් අවතාරයකගේ වැඩක් නෙමෙයි. ඒක ශාමන්වරුන් මිනිස්සුන්ගේ ධනය කඩා ගන්න කරන ශාමන්වරුන් අතර ප්‍රසිද්ධ උපායක් කියලා. ඉතින් ජෙයි කුමාරයාට කියනවා ඒක වුණේ එක රසායනිකයක් ජලයට මිශ්‍ර කරලා ඒ වතුරෙන් ඔබතුමා අත හොදලා පින්සල අතට ගත්ත නිසායි කියලා. ඉතින් ආපහු මාලිකාවට යන කුමාරයා ජෙයි කිව්ව මේ කතාව ගැන කල්පනා කරනවා. මේ අතරේ ගාරාම් කොල්ලෙක් වගේ ඇඳගෙන යනවා අගමැතිගේ නිවස ගාවට. ඇය මේ එන්නේ අගමැතිගේ පොඩි පුතා මියොන්චින්ව හමු වෙන්නයි. මේ වෙලාවේ මියොන්චින් එළියට එන නිසා ගාරාම් ඉක්මනින්ම ගිහින් හැංගෙනවා. ඊට පස්සේ ගේට් එක ගාවට වෙලා තනියෙන් කියෝ ඉන්න මියොන්චින් ගාවට ගාරාම් යනවා. නමුත් එකපාරටම ගාරාම් මෙහෙම එයා ගාවට ඇවිත් කතා කරාම හොඳටම බය වෙන මියොන්චින්ව බිමින් නිඳ වෙනවා. මේ වෙලාවේ බිම වැටිලා ලැජ්ජා වෙන්න බැරි නිසා ඉතින් මියොන්චින් බොරුවට බිම ඉඳ ගන්නවා වගේ හැසිරෙන්නේ. ගාරාම් කියනවා මං ඔබතුමාගෙන් දෙයක් අහන්නයි ආවේ. ඒත් ඇන්නේ එක අහන්න ඕනේ නෑ කියලා හිතුණා කියලා. එහෙම කියලා ගාරාම් මෙතනින් යන්න හදනවා. ඉතින් තමන්ට කියන්න ආපු දේ එහෙම නොකියා යනවට කලබල වෙන මියොන්චින් ඉක්මනින්ම දුවගෙන ගිහින් ගාරාම්ව නවත්තනවා. මියොන්චින් ගාරාම්ගෙන් අහනවා මොකටද මාව හොයාගෙන ආවේ කියලා. එතකොට ගාරාම් කියනවා මට අහන්න ලැබුණා ඔයාට මලසිරුරක් දැකපු පමණින් මරණයට හේතුව කියන්න පුළුවන් බව. ඉතින් මට අවශ්‍ය වුණේ ඔබගෙන් අහන්න මට උගන්වන්න පුළුවන්ද කියලායි කියලා. ඉතින් මේ විදිහට තමන් ගැන වර්ණනා නගරය පුරා පැතිරෙන බව හිතන මියොන්චින් ඒකට ගොඩක් සතුටු වෙනවා. ඉතින් එයා ගාරාම්ව එයාගේ ශිෂ්‍යයා විදිහට බාරගන්නවා. මේ අතරේ ඔටුන්න හිමි කුමාරයා රාජසභාව ඉදිරියේ දඩයම් උත්සවයේදී තමන් අතින් ලේ ගැලුවේ කොහොමද කියලා පෙන්නනවා. කුමරු ජෙයි කිව්ව විදිහටම මේ කූට උපක්‍රමය හැමෝම ඉදිරියේ හෙළි කරනවා. ඒ නිසා ඒක අවතාරයකගේ වැඩක් බව තවදුරටත් කාටවත්ම කියන්න බැරි වෙනවා. ඊට පස්සේ කුමාරයා සොන්ගොන්ට නියෝග කරනවා දඩයම් උත්සවයේ දවසේ ජලය සහ පින්සල් සූදානම් කරපු අයව හොයාගන්න කියලා. ඊට පස්සේ කුමාරයා ආරක්ෂකගෙන් අහනවා ජෙයිට කන්න මොනවා හරි දුන්නද කියලා. නමුත් ආරක්ෂක එහෙම කරලා නැහැ. ඔහු කුමරුගෙන් අහනවා එයා මට එදා කරපු දෙයින් පස්සේ මං එයා ගැන හොයලා බලන්නත් ඕනේද කියලා. එයාට කකුලෙන් ගැහුවටයි ආරක්ෂක මේ ජෙයිත් එක්ක තරහෙන් ඉන්නේ. ඉතින් කුමරුව ආරක්ෂකට කියනවා එයා අපිට මේ ලේ ගැලුව ප්‍රශ්න විසඳලා දුන්නා. ඉතින් කොහොමද ඔයා එයා ගැන ඔහොම නොසැලකිලිමත් වුනේ? ජෝසනයේ නීතිය මේ තරම් නරකයිද කියලා. මේ කතාව පාලකවරුයි පාලිකාවෝ යහගෙනයි ඉන්නේ. මේ අතරේ සොන්වන්ගේ පියා වෙන හොන් අමාත්‍යවරයා සහ අගමැති ඇතුළුව ඔහුට පාක්ෂික අනිකුත් අමාත්‍යවරු කුමරු හෙළිකරපුයේ ශාමන්ලා භාවිතා කරන උපක්‍රමය කුමරුට විරුද්ධව කරන්න ඇත්තේ චෝවන්බෝ අමාත්‍යවරයා බවට කතා වෙනවා. හොන් අමාත්‍යවරයා කියනවා මේ වෙලාවේ රජතුමා මොකක්ද මේ ගැන හිතන්නේ කියලා අපිට හිතාගන්න බෑ. රජතුමාගේ මව වහලියක්. ඒ නිසා රජතුමා බොන්බෝ අමාත්‍යවරයාව සහ ඔහුගේ පවුලේ අයගේ බලය භාවිතා කරා තමන්ගේ රාජකීය සිංහාසනය සහ බලය ශක්තිමත් කරගන්න. රජතුමා වත්මන් රචන වෙන බොන්බෝගේ ඥාති දියණිය සමග විවාහ වුණේ මොකක් නිසා කියලාද ඔයාලා හිතන්නේ? ඒ මොකද ඇය තමයි චෝ පවුලේ කේන්ද්‍රස්ථානය. ඇය මගින් රජතුමාට චෝ පවුලේ බලයත් ලැබෙනවා කියලා. එතකොට අනිකුත් අමාත්‍යවරු පුදුමෙන් අහනවා ඔයා කියන්නේ රජතුමාට අවශ්‍ය වෙලා තියෙන්නේ මියොන්ආන් කුමාරයාව ඔටුන්න හිමි කුමරු කරවන්නද කියලා.
එතකොට අගමැතිවරයා කියනවා එහෙම දෙයක් කියන්න නිර්භීත වෙන්න එපා කියලා. එතකොට අනෙක් අමාත්‍යවරයා කියනවා රජතුමාට අවශ්‍ය බලය වැඩි කරගන්න නම් වත්මන් නොටුන්න හිමි කුමාරයාව ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද වත්මන් නොටුන්න හිමි කුමරුට ඔහුගේ මවගේ පාර්ශවයෙන් ඒ වගේ බලයක් හිමි වෙන්නේ නැති නිසා. ඒ නිසා රජතුමා මියොන්ගන් කුමාරයාව ඒ තනතුරේ තියන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන් කියලා. එතකොට අගමැතිවරයා කියනවා රජතුමා කොහොමද තමන්ගේම පුතාට එහෙම දෙයක් කරන්නේ කියලා. ඔවුන් අමාත්‍යවරයා කියනවා කවදාවත් ඒ වගේ දෙයක් වෙන්න ඉඩ තියන්න බෑ කියලා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ඔටුනහිමි කුමරු ජේයිට දෙනවා තාවකාලිකව මාලිකාවෙන් පිටවීමේ අවසරපතක්. ඒකත් අරගෙන මාලිකාවෙන් පිටවෙන්න කියලා කුමාරයා ජේයිට කියනවා. මේ අතරේ මියොන්චින් ගාරාම්ව එක්කරගෙන යනවා එයාගේ විද්‍යාගාරයට. මේක ඇතුලේ තියෙන දේවල් දැකලා ගාරාම් ගොඩක් පුදුම වෙනවා. පිස්සු වගේ හැසිරුණාට මියොන්චින් කියන්නේ දක්ෂයෙක්. මෙතන තියෙනවා ජේයිගේ පින්තූර. ඇයි මිනිමරුවෙක් බවට නගරේ පුරා ගහපු පින්තූර මියොන්චින් ගලවගෙන ඇවිදින්. ගාරාම් මේවා දැකලා ඒ දිහා බලාගෙන ඉන්නවා දකින මියොන්චින් මෙතනට ඇවිදින් අහනවා ඔයා එයාව දන්නවද කියලා. එතකොට ගාරාම් බොරුවට කියනවා නෑ කියලා. මං අයව අඳුරන්නේ නැහැ. නමුත් ඇයලු නේද ගේසන් වල තමන්ගේ මුළු පවුලම මරලා දාපු මිනිමරුවක් කියලා ගාරාම් නොදන්නවා වගේ මියොන්චින්ගෙන් අහනවා. එතකොට මියොන්චින් ගාරාම්ට කියනවා ඇයට මිනිමරුවක් කියන්න එපා. ඇය එහෙම කෙනෙක් නෙමෙයි කියලා. ඇය තමයි ජෝසන් වල හොඳම රහස් පරීක්ෂකයා. ඇය තමයි ජෝසනයේ බුද්ධිමත්ම තරුණිය ජේයි ආර්යාව. ඇය තමයි ඔබේ ගුරුවරයාගේ එකම ආදරය කියලා මියොන්චින් කියනවා. ඒ කතාවට නම් ගාරාම් පුදුම වෙනවා. ගාරාම් මේ වෙලාවේ දැනගන්නේ මියොන්චින් ජේයි ආර්යාවට ඒකපාර්ශ්විකව ආදරය කරන බව. මේ අතරේ ජේයි කුමාරයාට නරක වචනයෙන් බනිනවා. කාන්තාවක් මේ විදියට නිර්භීතව තමන්ට කතා කරනවා දැකලා කුමාරයා හොඳටම පුදුම වෙනවා. ජේයි කියනවා මේ ජෝසනය කවදාවත්ම කාන්තාවන්ට තමන් කැමති විදිහට ජීවත් වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒ මදිවට දැන් මට නොකරපු අරතකුත් පටලවෙලා කියලා. මගේ පියා වුණ ඔබේ ගුරුවරයා ඔබ ඔටුන්නහිමි කුමරු බවට පත් වුණාම ගොඩක් සතුටු වුණා. මගේ පියා කොහොමද මේ තරම් කුරිරු උඩඟු කෙනෙක් ප්‍රඥාවන්ත රජෙක් වෙයි කියලා විශ්වාස කරේ කියමින් ජේයි අඬනවා. මං මගේ ජීවිතය අනතුරේ දාගෙන ඔයාව හොයාගෙන ආවේ මට මගේ පවුල මිය ගිය හේතුව හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතලයි. මං ඔයාගේ ගුරුවරයාගේ දියණියයි. මගේ පියා ඔබව විශ්වාස කරා. මාත් විශ්වාස කරා ඔබ මාව ආපසු හරවලා යවන්නේ නැති වෙයි කියලා. ඒත් ඔබ එහෙම නැහැ. මගේ පවුල මිය ගියේ ඔබ නිසායි. මේ සේරම ඔයාගේ වැරදි කියමින් ජේයි අඬනවා. ඇයි කියනවා ඔබ මාව විශ්වාස නොකර ආපහු හරවලා යවනවා නම් මං කොහොමත් මිය යනවා. ඒ නිසා මං ඔබ ඉන්න තැනම මිය යන්නම් කියලා. එහෙම කියන ජේයි දොරකාවට ගිහින් කෑ ගහන්න ගන්නවා. මෙතන අපරාධකාරියක් ඉන්නවා. ඇවිත් මාව අත්අඩංගුවට ගන්න කියමින් ජේයි කෑ ගහනවා. මේ වෙලාවේ අය කියනවා නමුත් මම මැරෙන්න කලින් මේකත් කියන්න ඕනි. ඔටුන්නහිමි කුමරුට ඇත්තටම අවතාරයකින් ලිපියක් ලැබුණා. ජනතාව අතර පැතිරෙන කටකතාව ඇත්තක් කියමින් ඇය කෑ ගහන්න ගන්නකොටම ඉක්මනින්ම මෙතනට එන කුමාරයා ජේයිගේ කට වහගන්නවා. මේ සිදුවීමත් එක්ක අව බ්ලූමින් යූත් කොරියන් ඩ්‍රාමා එකේ දෙවැනි එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් තුන්වෙනි එපිසෝඩ් එකේ රිවිව් එකෙන් ආයෙම හමු වෙමු.